දිනවල පවතින අධික සූර්ය රශ්මිය සහ දැඩි උණුසුම නිසා සෞඛ්‍යාරක්ෂිතව සිටීම ඉතාමත් වැදගත්. මේවැනි කාලගුණයකදී ඇතිවිය හැකි විචලනය සහ ශරීරය අධික ලෙස රත්වීම වළක්වා ගැනීමට ගත හැකි පියවර කිහිපයක් මෙන්න. සිරුර සිසිල්ව තබා ගැනීමට උපදෙස් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. පිපාසය දැනෙන තෙක් නොසිට දවස් පුරා නිතර ජලය පානය කරන්න. තැඹිලි වතුර, පළතුරු යුෂ වැනි ස්වභාවික පාන වර්ග වඩාත් සුදුසුයි. ඇඳුම් තෝරා ගැනීම. ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් ඇඳීමෙන් සිරුරට වාතාශ්‍රය ලැබෙන අතර උණුසුම පාලනය වේ. ආහාර පාලනය. පහසුවෙන් දිරවන සැහැල්ලු ආහාර ලබා ගන්න. අධික තේ සහ මිරිස් සහිත ආහාර මෙන්ම මධ්‍යසාර භාවිතය අවම කරන්න. හිරු රශ්මියෙන් ආරක්ෂා වීම උපරිම රශ්මිය පවතින වේලාව. උදේ 10 සිට සවස් 4 දක්වා කාලය තුල සෘජුව හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් අවම කරන්න. ආවරණ භාවිතය. එළි මහනට යන විට කුඩයක් හෝ තොප්පියක් භාවිතා කිරීමට අමතක් නොකරන්න. සැවන සහිත ස්ථාන ගමන් බිමන් යන විට හැකිතාක් සැවන ඇති ස්ථාන තෝරා ගන්න. විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්වත රෝගාබාධ ඇති අය මේ උණුසුම් කාලගුණය නිසා ඉක්මනින් රෝගාතුර විය හැකි බැවින් අවුවුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේම නිවසේ ඇති කරන සතුන්ටද ප්‍රමාණවත් තරම් ජලය සහ සෙවන ලබා දීමට කටයුතු කරන්න.